හරි ළමයි අහගන්න මේ පොඩි ළමයිගේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේෙද්දි ඇත්තටම නඩුවක් ෆයිල් එකක් තියෙන්නේ නේද? ඒක දැන් තීන්දුව ඔයගොල්ලෝ දන්නවා 23 වෙනිදා ළමයි හම්බෙන්න තියෙනවා. පැහැදිලිද? එතකොට ඒකෙදි දැන් ළමයි අර ලොකුවට ළමයි දැන් හිතන් ඉන්න දෙයක් තියෙනවා. ඇත්තටම මේක නඩුව කොහොම හරි දිනලා මේක වැඩේ කොට ගිහිල්ලා එක්සෑම් එක කල් යන තැනටපත් වෙයි කියලා ළමයි. හැබැයි මම ඔයගෙන් ඉල්ලීමක් කරනවා දරුවෝ එක්සෑම් එක බොහෝ විට අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. හැබැයි ළමයි දැන් අර මේෙද්දි අර ලොකුවට ළමයි මේ අර මනසින් මනෝභාරවල් ගහන් ඉන්නවා මේ වෙලාවේ පාඩම් කරන්නේ නැහැ. මම දැන් දකිනවා ගොඩක් ළමයි පාඩම් කරන්නේ නැතුව ලස්සනට අර මනෝලෝක හදාගෙන ඉන්නවා මේ එක්සෑම් එක කල් ගිහිල්ලා එතනින් පස්සේ කරන දේවල් ගැන. ඒ නිසා ළමයි එහෙම හිතන්න එපා. මේ වෙලාවේ අපි දන්නවා එක්සෑම් එක කල් යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. මොකද නඩුවක් තියෙන්නේ සම්පූර්ණ අවසන් තීරණය තියෙන අධිකරණ සතුව. එතකොට ඒ නිසා මම ආදරෙන් ඉල්ලන්නේ මේ ටිකේ පැහැදිලිවම ඔයගොල්ලෝ මෙතෙක් ප්ලෑන් එකක් ළමයි තියෙනවා. ඒ ප්ලෑන් එක අනුව ගිහිල්ලා කොහොම හරි මේ වැඩේ ලස්සනට මේ දවස් 10 15 මැනේජ් කරන්න දරුවෝ. මොකද මේ ඕගොල්ලන්ගේ ජීවිතේ අවුරුදු දෙකක දෙකමාරක මේ LL ජීවිතේ ගෙවිච්ච මාස ඒ අවුරුදු ගානත් හරි මේ අන්තිම දවස් 15 ප්ලෑන් කරන විදිහත් හරි. ඒ නිසා ඒ සියල්ල මත ළමයි ඉස්සරහට වාගේ සියලුම දේවල් තීරණා එක්සෑම් එක කොහොමද බේස් කරන විදිහ මේ දවස් 15 හරියට මැනේජ් කරමු අපි. පැහැදිලිද? ඒ නිසා අපි ලස්සන වැඩපිළිවෙලක් මේ දවස්වල YouTube එකෙත් යනවා. ඒවත් එක්ක සෙට් වෙන්න මම කියන්නේ අර අනවශ්‍ය ලෙස ළමයි මනෝබරවල් ගහන්න එපා මේක එක්සෑම් කල්යයි කියලා. අපි බලමු ඉස්සරහට එන විදිහට මොන දෙමු. කොහොම හරි මගේ මතේ මං ඉන්නවා ළමයි එක්සෑම් කල්යා යුතුයි. එක්සෑම් කල්ලා යුතුයි දරුවෝ. හැබැයි ඒක දැනටත් පරක්කු වැඩි. මොකද මේ කොල්ලන්ගේ මේ ඉහළ පුටුවල ඉන්න බලධාරීන් දැනටත් පරක්කු වැඩි. මොකද ළමයි මාර ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ළමයි මාර පීඩනයකින් ඉන්නේ ළමයි. හරිනම් මීට කල් යවනවා නම් මීට කලින් ඇත්තටම රජයට යම් දෙයක් කරන්න තිබ්බ රජයෙන් කිසි ඒ පැත්තෙන් කිසි උමනාවක් නැහැ. ඒතකොට ඇත්තටම පේන්නේ ඒක. ඒගොල්ලන්ට කිසිම කල් යවන්න උමනාවක් නැහැ එක්සෑම් එක. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා මේ මොනවා වුණත් මං කියන්නේ වැට් ටික පිළිවෙලට කරයි යන්න අනිවාර්යෙන් මේක අපි ගේමක් ගහන්න ඕනේ නිසා. පැහැදිලි නේද?